මොනවද බං වෙලාවක් කිව්වා වෙලාවට වරින්ග මොන මගුලත් මේක මම දැන් කොච්චරද බලපන් වෙලාව දැන් මම කෝල් කීයක් කරන්න බලපන් මේ උඹේ කෑල්ල මම ඩෝක් කරනවා වගේ නේ මගුල් හරි දැන් ක්ලාස් එකකට යමන්කෝ යනවා ක්ලාස් මම එන්නේ නැහැ ක්ලාස් උඹ ඵලය ඇයි වල බැහැලා නින්නේ ආයේ මොකද යන්නේ කියන්නේ හරි ක්ලාස් එකකට යමන් මට බෑ බෑ අන්තිම වාර ඈ උඹලා අද තොල බැස්සනේ උඹලා මේ ලෝකෙටත් බරක් යකෝ දැන් කොහෙද යන්නේ අපි යන්නේ වැවරා උඹට උඹලා යන්නේ වැඩකුත් නැහැ පිටපතට නේ යන්නේ එනවනම් වරන් ඉතින් වඩාගෙන ඉන්නේ නෑනේ අපි ඕන්ඩි සීන් එක යන්නේ මේ පොඩකින් මාත් වෙනවා ඒකන මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන හෙලෝ අම්මේ මම ඉච්චිට පොඩි වැඩකට යනවා නෑ මම ඉස්සන්න ගෙදර හරි තියනවා ඉස්සන්න
ඇයි මේ? ඒ ආඩුවක් ගියාම ආයෙ කෑව බං. දැන් නෑ. කෑම එකම කරගෙන මේ මොනවද බං මේ කරන්නේ? ඇයි ඈ? ඇයි කියපා දැබෝකට සිරාද කරන්නේ? නැත්තම් ඉතින් සිරාදම ඔබ කෙල්ලුන්ට සිරා කරනවා. ඔබ ඇයි කෙල්ලුන්ට සිරා. ඇයි මොකක්ද දවුල බයි යන්න. දරුම් බර අනිත් කෑල්ල ලාස්ට් එකේ ඒක මතක කරලා කොයි කාලේ දෙයක්ෝ අඩෝ යට්ට. දැන් කෙනෙක් මමද කරලා ඉන්නේ. නැත්තම් ඒකට දැන් වෙන කොල්ලෙකුත් ඉන්නවා සිරාවනේ. ඔව් ක්ලාස් එකේ ඔව් ක්ලාස් එකේ මේකෙක් ඉන්නවා අනිත් එක මටත් ඕනේ කියලා අමතක කරා ඔබ දන්නවනේ සීන් එක මම තේරෙන්නේ නෑ බා. හැබැයි පුතෝ මම එකක් කියන්නම්. ඔබ දාන මරිසිය කවදාද එළි වෙයිනේ? බලමු ඉතින්. හෙලෝ. ඇයි දැන් මම කෝල් එකක් ගන්න නැත්තේ? සතියක නම් මැසේජ් විතරයි. මොකක්ද ප්‍රශ්නයක්? මේකට සිග්නල් නැහැ ඒකට දැන් සිග්නල් තියෙනවද? මට ආව හම්බෙන්න. මොකද ප්‍රශ්න? ප්‍රශ්න කිව්වොත් ඔයා තරහ වෙනවා කාඩ කියනවා කියන්නේ මට සාවිද්ද කතා ඒකද? මම කලින් යාළුවලා හිටියේ එයා යෝඩ කතා කරා. එයාගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා මොකද්ද දැන් ප්‍රශ්න? ඒක ඔයාලට ගන්න හරි ඒකට කමන්න මම ෆෝටෝ දෙන්න. ෆෝටෝ එකට ෆෝටෝ දෙන්න. ඈ අය දෙන්නේ. ෆෝටෝ දෙන්න. නෑ කවුරුන් නෑ ෆෝන් එක දෙන්නද පොඩ්ඩක්. මට මේක තවත් බලන්න දෙයක් නෑ. මට දැන් යන්න තියෙන්නේ. ඉන්නවා නම් ඉන්න ඊයත් ප්‍රශ්නයක් නැහැ බඩන් සිරාට කුස්ති ගත්තාවා බා. එතකොට උඹ මේකිත් එක්ක යාළුනේ අර ගමදක් කරන්නේ. වෙන්නත් පුළුවන් මොන මගුලක්ද කියන්න බෑ උඹලේම සැකේ පොඩ බල්ලෝක අදුමි තම්සුකින් පොඩ පිළිවෙලකට අදිනවකෝ දැන් මම අඳින්න ඕනේ ශාලින්දා කියන්නේ.
සාවින්දි මෙතනට අදාළ නෑනේ. තමුසේ මගේ ජීවිතේට ආපු දවස් ඉඳන් මගේ ජීවිතේ එක තැන. මට කිසි දෙයකට ආසාවක් නෑ. දැන් මමද වැරදි නේද? ඇයි එහෙනම් මම ළඟට ආවේ? ඉතින් තමුසට ගෙදර උන්ට බය ඉන්න තිබ්බනේ. මං අහද්දි බෑ කියන්න තිබ්බනේ. ඇයි ආවේ මන් ළඟට? එතකොට මෙතන හැමදේම වැරදි මමද? මේ කතාව වැඩන්නේ. මේක මෙතන ඉවරයක් කරලා දාන්න. මේක මෙතන ඉවරයක් කරලා දාන්න ඕනේ. ආයේ මේක පටන් ගන්න නෑ. පාඩු පුළුවන් නේද? හරි වෙන එකක් නේ. මන්නන් කියන්නේ ඒක අවපාරක් හරි කරන්න බලපන්. Oh